හැලෝ ලස්සන ළමයි. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අපි ගොඩ දවසකින් තමයි ඔයාලට වීඩියෝ එකක් අරන් ආවේ. වීඩියෝ එකක් ගේන්නේ නැත්තේ ඇයි? වීඩියෝස් දාන්නේ නැත්තේ ඇයි කියලා ගොඩක් අය මට මෙසේජ් දාලා අහලා තිබ්බා. ඒකට හේතුව තමයි ළමයි මම සෑහෙන්න අසනීප වුණා ගිය සතියේ. ඒ හින්දා අපිට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි අපි අද වීඩියෝ එකක් අරන් එනවා කියලා හිතුවේ. මේ ඉතින් අපි දෙන්න කොටුවේ යන ගමන් ඉන්නේ. අපි හිතුවා ඔයාලවත් එක් කරගෙනම කොටුවට යමු කියලා. අපිට පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඒ නිසා තමයි අපි දෙන්න මේ කොටුවේ යන්නේ. ඇත්තටම දැන් වෙලාව හවස 4:00 විතර ඇති. ඒ වුණත් මේ දවස්වල තියෙන අවුව සැරත් එක්ක තාමත් අවුව ඒ විදිහටම තියෙනවා. ඉතින් අපි දෙන්න ඉතින් බයික් එකේ නැගලා මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි දෙන්න දැන් කොටුවේ ඇවිදින ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ ඉතින් මම ෆෝන් කවර් එකක් එහෙම බලන්න අමතක කරෙත් නැහැ. ඒ වුණාට ඉතින් ගත්තෙත් නැහැ. අපි ඉතින් ගෑනු ළමයි ආසයිනේ මේ වගේ චූටි චූටි දේවල් බලන්න. ඉතින් ඔන්න ඉතින් ඔය හස්බන්ඩ් කියන්නේ ළමයි ඇවිදිනකොට කවුරු හරි ඇඟේ වැදුනොත් එහෙම එයාට හෙල්මට් එකකින් ගහනවලු. එහෙම තමයි එයා ඔය කී hina වෙවි යන්නේ. ඉතින් ඔය විදිහට තමයි එයා විකාර කර පාරේ ගියේ. මම ඒ ඔක්කොම රෙකෝඩ් කරගත්තා. එයා දන්නෙත් නෑ මම මේව දානවා කියලා. එයාත් මේ වීඩියෝ එක දකිද්දි තමයි මම බැනුම් අහන්නේ. ඉතින් අපි ගන්න ගිය බඩු ගොඩක් තිබුණෙත් නැහැ. ඉතින් අපිට කඩවල් ගොඩක් වහලා තිබ්බේ හින්දා ඉතින් අපි අනිත් පැත්තට ආයෙම ගෙදර ආවා. ඔන්න ළමයි ඉතින් ඔයාලව කොටුවෙත් අපිට ගොඩක් දුර එක්කා යන්න බැරි වුණා. මොකද දා කඩවල් වහලා තිබ්බේ හින්දා. ඉතින් අපි හිතුවා ඊළඟට අපි යන ගමනත් ඔයාලත් එක්කම යනවා කියලා. මේ තියෙන්නේ පෙබරවාරි 1 වෙනිදා පොයේ දවසේ අපි ගියා අපේ චූටි වැඩකට හෝමාගම පැත්තේ. ඉතින් එහේ හරි ලස්සන ගමකට තමයි අපි ගියේ. හෝමාගම පැත්තේ ඉන්න අය කමෙන්ට් එකක් දාගෙන යමු. ඉතින් අපි හිතුවා ඒ ගමනත් රෙකෝඩ් කරගන්නවා කියලා. ඉතින් මේ හරි ලස්සන ගමක්. ඉතින් අර මෙහි තියෙන බිල්ඩින්ස් දැකලා අර කොළපාට ලෝකෙකට ගියා වගේ හැඟීමක් තමයි දැනුනේ. ඉතින් ඔයාලත් බලන් ඉන්න අපිත් එක්ක මේ කොහෙද අපි යන්නේ කියලා. යන ගමන් අපි ගොඩක් දේවල් කතා කරමු. ඔන්න ළමයි ඉතින් ඔයාලත් මේ ලස්සන බලන ගමන්ම මම ඔයාලා අහපු ප්‍රශ්නයකට උත්තරයක් තමයි දැන් දෙන්න හදන්නේ. මගෙන් ගොඩ දෙනෙක් මැසේජ් දාලා අහලා තිබ්බා අක්කේ ඔයාලා කොහොමද සතුටින් ඉන්නේ? ඒ වගේම මැරේජ් ලයිෆ් එක කියන්නේ ලස්සන එකක්ද අපිට මැරි කරන්න බයයි යන්නේ කියලා.
අනේ මන් දන්නේ ඇයි එහෙම දෙයක් මේ අපි අතර තියෙන්නේ කියලා. ඒ වුණාට මම ඔයාලට කියන්න ඕනේ මැරේජ් ලයිෆ් එක කියන්නේ හරි ලස්සන දෙයක්. ඒ වගේම මැරි කරන්න බයයි කියන එකට හේතුව මම දන්නේ නැහැ කියලා. මේ ඒනොට මට නම් එහෙම දෙයක් ඇත්තටම නැහැ. මොකද මම එෆෑ එකක් තිබිලා මැරි කරපු කෙනෙක්. ඉතින් මම මැරි කරන්න කලින් ඉතින් අපි දෙන්න සෑහෙන කාලයක් ආදරය කරා. ඉතින් ඒ කාලේ ආපු ප්‍රශ්න, එතකොට අපිට අපි අභියෝගය හැමදේම ජයගෙන අපි මැරි කරනවා කියන එක මට නම් ලොකු දෙයක්. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ එහෙම මැරේජ් ලයිෆ් එකක් කියන්නේ එහෙම අර ලස්සන නැති බෝරින් එකක් නෙමෙයි. අර ඔයාලා කියන විදිහට ඒක හරි ලස්සන දෙයක්. හැබැයි දෙන්නට දෙන්න තේරුම් අරගෙන ඒ ජීවිතේ විඳින්න ඕනි. එතකොට තමයි ඒක තවත් ලස්සන වෙන්නේ. ඉතින් අනිත් ඒ තමයි ඔයාලා මගෙන් අහලා තිබ්බා ළමයි අපි දෙන්න රණ්ඩු වෙන්නේ නැද්ද කියලා. අනේ නැහැ අපි දෙන්න සෑහෙන රණ්ඩු වෙනවා ඉතින්. ඉතින් හැමෝම එහෙම තමයි අපි හැමෝම මිනිස්සුනේ. ඉතින් අපි අතර චූටි රණ්ඩු ඇති වෙනවා. හැබැයි ළමයි කියන්න ඕනි අපි දෙන්න රණ්ඩුවක් වුණොත් අද රණ්ඩු වුණොත් හෙට වෙනකොට අපි දෙන්න ඒක ප්‍රශ්නේ විසඳගෙන ඉවරයි. අද රණ්ඩුව ගැන ආය අපි දෙන්න හිතන්න යන්නේ නැහැ. මම හිතන්නේ ඒක තමයි ඔයාලා මගෙන් අහන්න නැත්තේ. සමහරක් ඇරෙනම් මම ඒ වෙලාවෙම රිප්ලයි කරා. ඒත් සමහරක් ඇර රිප්ලයි කරගන්න බැරි වුණා. ඉතින් අපි දෙන්නගේ ආදරෙන් ඉන්න එකම රහස තමයි අපි අතරත් ප්‍රශ්න වෙනවා. අපිත් රණ්ඩු වෙනවා. අපිත් හිටපු ගමන් තරහ වෙනවා. ඒ හැමදේම අපි අතරත් සිද්ධ වෙනවා. හැබැයි කවදාවත්ම අද ප්‍රශ්නේ හෙටට අරන් යන්නේ නැහැ. අද ප්‍රශ්නේ අදම විසඳ ගන්නවා. ඒක තමයි හේතුව අපි සතුටින් ඉන්න. ඉතින් ඒ අහපු අයට මං හිතනවා උත්තරේ ලැබෙන්නේ නැති කියලා. අන්න ඉතින් ළමයි කියව ඉඳලා අද දවසත් ওই විදිහට ඉවරුණා. ඉතින් මං හිතනවා මගෙන් ප්‍රශ්න අහපු කට්ටියට මගෙන් උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම ඔයාලා දාලා තිබු ප්‍රශ්නවලට මම අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. ඔයාලට මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාලා තියන්න. මම පුළුවන් වෙලාවක ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් මම ඔයාලට කියන්න ඕනේ ළමයි අපි අසනීප වෙලා ඉන්න වෙලාවේ අපි ගැන හොයලා බලපු හැමෝටම ඒ වගේම අපිට ලස්සන කමෙන්ට්ස් එවන අයටත් අපිව ෂෙයා කර අයට සබ්ස්ක්‍රයිබ් කර අයට ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම දිගටම අපේ වීඩියෝස් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම කියන්න ඕනි ඉතින් ඔයාලගෙත් මේ ලැබිලා තියෙන පුංචි ජීවිත කාලේ ලස්සන මතක ගොඩාක් පුරවගෙන ලස්සනට ජීවත් වෙන්න. ප්‍රශ්න කියන ඒවා හැමෝගෙම ජීවිතවලට එනවා. හැබැයි අපි ඒ ප්‍රශ්නවලම හිටියොත් අපිට ජීවිතේ ලස්සන දකින්න වෙන්නේ නැහැ. ඉතින් ඒ දේවල් වලින් ඈත් වෙලා ජීවිතේ හරිම ලස්සනට ගත කරන්න කියලා ඉල්ලන ගමන් අදට අපි ඔයාලගෙන් යනවා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනි. හැමෝටම ගොඩක් ආදරෙයි.